right guys, අද මූලික වශයෙන් මේ වීඩියෝ එක කරන්නේ ලංකාවේ ගොඩාක් අය මගෙන් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් විදිහට. මොකද ගොඩාක් පර්සනල් මැසේජස් වලත් මේ දේ තිබ්බා සහ මේ දේ සම්බන්ධව ගොඩාක් ලංකාවේ YouTubers විශේෂයෙන්ම ICT concepts සම්බන්ධව උගන්වන right මීට කලින් වීඩියෝස් මේ දේ සම්බන්ධව කරලා තිබ්බා. ඉතින් ගොඩාක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නය තමයි ICT concepts බලන විශේෂයෙන්ම ICT YouTube channel එකේ ගිහිල්ලා අපි මොනවද බලන්න ඕන කියන content කියන එක සම්බන්ධව තමයි ගොඩාක් අය මගෙන් අහලා තිබ්බේ. ඉතින් මේකට මට reply video එකක් දෙන්න හැකියාවක් තිබ්බේ නැහැ. තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක සහ මේ දේ සම්බන්ධව ගොඩාක් අය right YouTube එකේ ඔයගොල්ලෝ බැලුවොත් ගිහිල්ලා content කරලා තිබ්බ ගොඩක් හොඳ videos right ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ explain කරලා තිබ්බා. මෙන්න මේ අංශ study කරලා ඔයගොල්ලෝ පුළුවන් නම් ICT concepts බලන්න කියන එක. ඉතින් mainlyම right මම හිතන්නේ 2020 ICT concepts right use කරපු traders ලා ලංකාවේ හිටියේ නැහැ. ඒ කාලේදී විශේෂයෙන්ම අපි ICT concepts main study කරද්දී ඉතින් 2020 right ICT concepts වල ලොකු trend එකක් හැදලා තිබ්බේ නැහැ ලංකාවේ. හැබැයි අද වර්තමානයේ වෙද්දී right ලංකාවේ ගොඩාක් traders ලා ICT concepts use කරනවා. ඒගොල්ලන්ගේ funded account pass වෙනවා. personal capital mainly grow කරන්න ඒගොල්ලෝ ICT concepts use කරලා දෙන සහ ICT content ගොඩාක් simplify කරලා right ඒගොල්ලෝගේ funded accounts journey වලට සහ වෙලක් අය ලංකා විශේෂයෙන්ම mentorship කරන කට්ටිය right ඒක use කරලා දෙන ගොඩාක් හොඳ විදිහට right ICT concepts right කෙනෙක්ගේ සාර්ථකත්වය right ඇති කරන්න. ඉතින් mainly කියන්න ඕනේ right ඔයා විශේෂයෙන්ම මේ විද්දී right යම්කිසි මොඩල් එකක් concept එකක් use කරලා right ඔයාගේ funded accounts හෝ එහෙම නැත්නම් ඔයාගේ personal accounts වල trade කරනවා විශේෂයෙන්ම 12 month ICT mentorship එකක් mainly බලන්නේ නැතුව යම්කිසි right අඩුපාඩු ගැටලු ඇති සමහර විට right ඔයගොල්ලෝගේ mentors ලගෙන් ඕගොල්ලෝ ඉගෙන ගනිද්දී එහෙම නැත්නම් right විශේෂයෙන්ම ඔයගොල්ලෝගේ analysis part වලදී පළක් වෙලාවට වෙන YouTubers ලගේ videos බලද්දී සමහර විට ඒක මගේ YouTube එකේ තියෙන videos වෙන්න පුළුවන්. right ගොඩක් වෙලාවට මේ knowledge එකේ තියෙන gap එක හින්දා තමයි ඔයාලට මේ වගේ ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන්නේ. පළක් වෙලාවට මම කියන වචන බව ඔයගොල්ලන්ට right නොතේරෙනවා වෙන්න පුළුවන්. මොකද ඒවා හරිම බර සංකීර්ණ වචන විදිහට right ඔයගොල්ලෝ මේ විදිහක right තේරුම් අරන් තියනවා වෙන්නත් පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි right එකක් ඔයගොල්ලෝ right contents right ICT ගේ YouTube එකේ තියෙන පිළිවෙලට බලලා නැහැ සහ ඒවැය තියෙන වචනවල සම්බන්ධව තියෙන තේරුම් right mainly දන්න හින්දා තමයි ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නය mainly right පැන නගින්න. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ප්‍රශ්නේ පැන නගින්න හේතුව right ඒ හේතුව හින්දා ඉතින් මුලින්ම right මම right මේ වීඩියෝ එක කරද්දී right විශේෂයෙන්ම මම ඔයගොල්ලන්ට මේ right මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එන්නේ එකක් මම කොහොමද මගේ ICT journey එක start කරේ සහ right කොහොමද ඔයගොල්ලෝ right ඔයගොල්ලෝගේ ICT journey එක start කරන්නේ mainly right beginner කෙනෙක් විදිහට කියන එක සම්බන්ධව තමයි right මම ඔයගොල්ලන්ට පොඩි idea එකක් දෙන්නේ. right එකෙන් අදහස් කරන්නේ නැහැ වා මේ විදිහටම මේ exact structure එකේ ආයුතුයි කියන එක සම්බන්ධව right කෙනෙක්ට ටිකක් ස්පීඩ් තමන්ගේ personal accounts ඒ දේවල් grow කරන් ඉස්සරහට ගමනක් යනවා නම් right තමන්ට ඔබින short program එකක් follow කරලා home mentorship එකක් follow කරලා එහෙම නැත්නම් model එකක් හෝ strategy එකක් concept එකක් use කරලා ඔයාලට success වෙන්නත් පුළුවන්. right ඒ දේ සම්බන්ධව දැනුවත් කරන්න ඕනේ. හැබැයි යම්කිසි කෙනෙක්ට right මොකද විශේෂයෙන්ම ඔයගොල්ලෝ තේරුම් ගන්න right humans ගත්තොත් මිනිස්සු ගත්තොත් right ඔයා මම තව කෙනෙක් right හිතන විදිහ සහ විශේෂයෙන්ම ඔයාගේ තියෙන human brain එක data process කරන විදිහ හාත්පසින්ම වෙනස්. ඉතින් කෙනෙක්ට right යම් දෙයක් short program එකක් හෝ ටිකක් comprehensive program එකක් පළක් වෙලාවට හොඳ වෙන්න පුළුවන්. තව කෙනෙක්ට right හරිම simple right way එකක ඉගෙනගෙන ගිහිල්ලා right ඒ දේ Tamanට right ඇති කියලා දැනනවා නම් ඒ දේ හොඳටම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම right අපි තේරුම් ගන්න ඕන දේ තමයි right ඇයි අපි ටිකක් comprehensive දෙයක් ඉගෙන ගන්නේ, ඇයි අපි ටිකක් comprehensive දෙයක් master කරන්නේ ප්‍රධාන වශයෙන්ම හේතුව තමයි right ICTA ටිකක් comprehensive right program එකක් ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම comprehensive program එකක් අරන් ඇවිල්ලා තියෙද්දි ඇයි ඔයා පොඩි නිකන් short right දේවල් කිහිපයක් ඉගෙනගෙන නිකන් අඳුරේ අතපත ගාලා right තමන්ගේ තියෙන සල්ලි ධනය තමන්ගේ කාලය ඇයි mainly waste කරගන්න කියන එක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ආයෙත් කියනවා right මේ exact structure එක තමන් follow කළ යුතු නැහැ. අවශ්‍යයි නම් follow කරන්න.
එහෙම නැත්නම් right විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි තමන්ට right මේ ස්ට්‍රක්චර් එක ෆලෝ කරන්න හැකියාව තියෙනවා තමන්ට මේ වෙද්දී personally right එකක් ආර්ථික අපහසුතාව තියෙනවා නම් mentorships වලට invest කරන්න බැයි නම් mentor කෙනෙක්ව follow කරන්න බැයි නම් right right ඒ වගේ අක්‍රමිකතා කිහිපයක් තමන්ට right මේ විදිහට තියෙනවා නම් financial barriers right makes that structure එක follow කරත් අවුලක් නැහැ එහෙම නැත්නම් right වඩා හොඳයි right විශේෂයෙන්ම මේක ගොඩක් ඔබින වෙන්නේ right suitable වෙන්නේ නැත්නම් සුදුසු වෙන්නේ right තමන්ගේ ජර්නි එක තනියෙන් self study කරනාට මේක ගොඩාක් right හොඳයි කියලා මම personally believe කරනවා මොකද මමත් start එක ගත්තේ මෙහෙම right ඉතින් ඒ ජර්නි එක ගැන පොඩි විස්තරයක් දෙන ගමන් ඔයා ICT official YouTube channel එකේ කොහොමද content එක බාන්න ඕනි කියන එක සම්බන්ධව තමයි right මේකෙදි මම mainly explain කරන්නේ ඉතින් මගේ තියෙන පම්පෝරි දේවල් මෙතන මම right දිගාරින්න කිසිම කැමැත්තක් නැහැ මම එහෙම කරන කෙනෙකුත් නෙමෙයි මට අවශ්‍යත් නැහැ right ඒ හින්දා විශේෂයෙන් මොළුවේ තියාගන්න තමන් කොහොමද මේ ජර්නි එක ස්ටාර්ට් කරන්න නිසා තමන් කොහොමද මේක ඉස්සරහට යන්නේ කියන එක සම්බන්ධව තමයි අයිඩියා එක දෙන්නේ අනික් දේ තමයි මම ආයෙත් පොඩ්ඩක් කියනවා මොකද විවිධ YouTubers ලා ලංකාවේ සිංහලෙන් මේ දේ සම්බන්ධව මීට කලිනුත් content කරලා තිබ්බා right පෙලක් අය ඒ දේ සම්බන්ධව කිසිම දැනුවත් භාවයක් නැතුවත් මම දැක්කා අර නිකන් හදිස්සියේ right content දාන්න ඕන ඉඳලා වගේ කරලා තිබ්බා පෙලක් අය එහෙම කරලා තිබෙන්නේ නැහැ පෙලක් අයගේ විවිධ තිබ්බ දේවල් සමහරු නම් පෙලක් අය ICT concepts mainly study කරලා නැහැ නමුත් right boasting right ඇත්තටම right තමන්ගේ තියෙන පොර මානසිකත්වය පෙන්වන්න දාලාගෙන විවිධ මේ අංශ මෙහෙම ස්ටඩි කරන්න කියලාත් මම දැක්ක කියලා දින ඉතින් right හරි ක්‍රමය මොකක්ද තමන් යා යුතු ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක තමයි right මම මේ වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරන්න තමන්ට පුළුවන් right beginner කෙනෙක් නම් තමන් freshly මේක start කරනවා නම් right මේ ස්ට්‍රක්චර් කියන්න ඉතින් 2016 වගේ තමයි මම ICT concepts right mainly මුලින්ම study කරන්න ගත්තේ right එතකොට ලංකාවේ ගොඩාක් කට්ටිය right mainly follow කරේ smart money concept right විශේෂයෙන්ම එතකොට පොඩ්ඩක් ඔයගොල්ලෝ දන්නවා ඇති AKFX Phantom වගේ trading communities තිබ්බා ඊට පස්සේ ඔය Malaysian SNR පස්සේ ආවා විශේෂයෙන්ම Alchemist King ඔය ලංකාවේ trade කරන මල්ලි කෙනෙක් right right ඒක ගොඩාක්ම right popular වෙන්න ගත්තත් දැන් මම දැක්කා මේ මෑතකත් right Malaysian SNR ගොඩාක් අය follow කරන tie අතරදී තිබ්බා volume profile depth of market footprint charts right මේ වගේ trading methods follow කරපුවා ඉතින් මේ එකක්වත් right විශේෂම ඔළුවේ තියාගන්න නරක නැහැ මේ හැම එකක්ම හොඳයි right විශේෂයෙන්ම තේරුම් ගන්න තමන්ගේ psychological barriers තමයි ගොඩක් වෙලාවට play වෙන්නේ right එහෙම නැතුව මේ models වල තියෙන right ප්‍රශ්නයක්වත් අවුලක්වත් නෙමෙයි ඉතින් විශේෂයෙන්ම right ඔළුවේ තියාගන්න ඕන දේ තමයි right මම 2016 දී ICT concepts right වලට එන්න කලින් right personally මම ගත්තොත් මම basic right technical analysis සම්බන්ධව right හොඳ right අධ්‍යයනයක් සිද්ධ කරලා තිබ්බ. ඉතින් ඒකට මම mainly use කරේ right ඔයගොල්ලෝ හැමෝම දන්නවා babypips.com babypips.com එක තමයි මම mainly use කරේ right මගේ basic right මගේ trading journey එක start කරන්න. ඉතින් mainly මම කියන්න ඕනේ මොකද මට mainly මගේ technical knowledge එක basic knowledge එක හදාගන්න right support උනේ මෙන්න මේ right babypips.com එකේ. ඉතින් මම මේකේ තියෙන ඔක්කොම forums වල තියෙන මේ හැම එකක්ම A to Z study කරා. ඊට අමතරව right babypips.com එකටත් අමතරව ඔය ගොඩාක් IC market XNES Fusion මේ වගේ brokers companies වලට ඔයගොල්ලෝ පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් ගොඩාක් ඔය broker companies වලත් educational right forums තියෙනවා ලිපි තියෙනවා right අන්න ඒව මම ගොඩාක් කියවුවා සහ traders ලගේ articles මම ගොඩාක් කියවුවා සහ ඒ අතර ගොඩාක්ම ඔයගොල්ලන්ට තව දකින්න පුළුවන් investing.com FX Street විශේෂයෙන්ම මම මෙතන තව මතක් කරන්න ඕනේ FX Street right මෙන්න මේක right FX Street එක මතක් කරනවා මොකද මේකෙත් ට්‍රේඩර් කෙනෙක් ඉගෙන ගන්නවා නම් right ඉගෙන ගන්න මාර දේවල් තියෙනවා මොකද right ඔයගොල්ලෝ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න විශේෂයෙන්ම මේ සමහර fundamental analysis right ඔයා master කරනවා නම් ඒ වලට අවශ්‍ය අර්ථකථන right වඩාත් පැහැදිලිව සූක්ෂම ගොඩාක් හොඳට
එක්ස්ප්ලেইন කරන platform එකක් තමයි FX Street කියලා කියන්නේ. මොකද එතනදී ඔයාලට එකක් educational පැත්තටත් වැදගත් වෙනවා. එකක් ඔයාලට right economical data filter කරන්න right මේ site එක mainly right වැදගත් වෙනවා. ඉතින් FX Street එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේ තමයි BPP මතක් කරන්න ඕනේ සහ investing.com economic .com right මේ වගේ sites ගත්තොත් මේ හැම එකම තියෙන right post right trading සම්බන්ධ වැදගත් වෙන හැම එකක්ම වගේ මම ඒ කාලේදී කිව්වා study කරා. ඉතින් ඔයා ආධුනිකයෙක් නම් right විශේෂයෙන්ම ආයෙත් මම පොඩ්ඩක් මතක් කරනවා Tamanට හැබැයි ඉංග්‍රීසි දැනුමේ ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් ඕක Google Translate කරලා right Tamanට මේක right mainly study කරන්න පුළුවන්. හැබැයි එතනත් අපහසුතාව තියෙනවා නම් මම personal recommend කරන්නේ පොඩ්ඩක් තමන්ගේ ඉංග්‍රීසි භාෂාව කියන එක right පොඩ්ඩක් දියුණු කරගන්න උත්සාහ කරන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා දෙවන භාෂාවක් නැතුව right අපිට කිසිම විදියකට ජීවිතේ ඉස්සරහට යන්න බෑ මිනිස්සෙක් විදිහට. ඉතින් පොඩ්ඩක් දෙවෙනි භාෂාව විදිහට සිංහල වලට අමතරව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න කියලා මම personally ඔයගොල්ලෝ පොඩ්ඩක් recommend කරන advice කරනවා. ඉතින් babypips.com එක right ගොඩාක් පිටුවහලක් වුණා ඒ කාලේදී right trading සම්බන්ධව. මොකද ඒ කාලේ ගොඩාක් කට්ටිය අපිට ඉන්ෆර්මේෂන්ස් දෙන්නේ නැහැ right තොරතුරු මේ දේවල් ෂෙයා කරන්න නැහැ. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක ගොඩාක් මම ස්ටික් වෙලා හිටිය platform එක තමයි bbps.com සහ FX Street එක සහ investing.com right මේ වගේ තියෙන ගොඩාක් right articles right මේ ගොඩාක් forex සම්බන්ධව තියෙන right අර්ථකථන තේරුම් මේ හැමදේම වගේ study කරා සහ investing.com එකේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ගිහින් බලන්න. මම මෙතනදී ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය guidance එක දෙන්නේ investing.com එකේ වඩාත් වැදගත් වෙන right විශේෂයෙන්ම futures market සම්බන්ධව ඊට පස්සේ විශේෂයෙන්ම futures market trade කරනවා නම් ඒව නියාමනය වන ආයතන උදාහරණයක් CFTC එක commodity futures trading commission එක CME එක Chicago Mercantile Exchange වගේ right මේ exchange ගැන පවා හොඳට විස්තර කරපු PDF guide book right මේ දේවල් ඔයාලට mainly right investing.com එකෙන් ගන්න පුළුවන්. ඉතින් මම මෙතන investing.com එක right ඔයගොල්ලන්ට පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලෝ ගිහිල්ලා right ඒ දේවල් බලන්න සහ economic.com එකත් right එතනදී ඔයගොල්ලන්ට mainly use කරන්න පුළුවන්. සහ ෆන්ඩමෙන්ටල් සම්බන්ධව ටිකක් ඩෙප්ත් එකේ ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් right mentorship වලට සල්ලි වියදම් කරන්නේ නැතුව ඔයගොල්ලන්ට econ day එක right econ day right මෙන්න මේ site එක use කරන්න පුළුවන් විශේෂයෙන්ම fundamental analysis වලට right මෙන්න මේ econ day එක use කරන්න පුළුවන්. මොකද මේක economic calendar එකක්. නමුත් මේකේ මේ ගොඩාක් මේ event definitions right මේ දේවල් ඔයගොල්ලෝ ගිහිල්ලා use කරලා බලන්න. ඔයාගේ දැනුම next level එකට අරන් යන්න පුළුවන් තැනක් තමයි econ day එක කියලා කියන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක කළේත් නැත්නම් ටිකක් කාලේ යන හින්දා ඉතින් අද හිතුවම ඔයගොල්ලන්ට කොහොමද journey එක start කරේ සහ ඒ අවශ්‍ය path එක right beginner කෙනෙක්ට මුදල් නැති කෙනෙක්ට කොහොමද start කරන්න කියන එක සම්බන්ධව පැහැදිලි කරන්න. ඉතින් econ day එකත් ඔයගොල්ලෝ use කරන්න. econ day එකනොත් මාර දේවල් ටිකක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් babypips.com එක ආධුනිකයට ගොඩක් හොඳයි. තමන්ගේ journey එක මුලින්ම start කරන්න. ඒ වගේ තමයි FX Street එක investing.com එක right මේවේ තියෙන blog post කියන්නේ ඒ වගේ තමයි brokerage right ආයතන ගත්තොත් ඒවැය තියෙන විශේෂම IC market fusion XMS වගේ that මේ වගේ හොඳ right trading සම්බන්ධව අවශ්‍ය කරන articles right ගොඩක් දේවල් වල definitions right උදාහරණයක් විදිහට arbitrage trading ඊට පස්සේ layering මේ වගේ මේ දේවල් සම්බන්ධ informations ඔයගොල්ලන්ට ඒවෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් අද වෙද්දී ඔයගොල්ලෝ දන්නවා ChatGPT එක ඇවිල්ලා තියෙනවා. ගොඩක් technology දියුණු වෙලා තියෙනවා. ඉතින් අත ළඟම ඉතින් ගොඩාක් resources තියෙනවා. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට right beginner කෙනෙක් විදිහට ඔයාගේ journey එක start කරනවා නම් ඔයාලට මෙතනින් start කරන්න පුළුවන්. ඉතින් මම මුලදී right ආධුනිකයෙක් විදිහට right මම self study right කරා right ඉතින් babypips.com එක සහ විශේෂයෙන්ම FX Street IC markets වල තිබ්බ ඒ informations ගොඩාක් වගේ මම right mainly study කරලා තමයි මගේ basic මුලින්ම forex සම්බන්ධ trading සම්බන්ධ knowledge එක විශේෂයෙන්ම technical analysis fundamental analysis right mainly use කරේ. එතනින් පස්සේ පොඩ්ඩක් මට ලංකාවේ සිංහල content උත් හම්බුණා විශේෂයෙන්ම නිර්මාල් අයියාගේ fundamental program එක. ඉතින් ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ right trade room LK right නිර්මාල් අයියා මම හිතන ලංකාවේ fundamental trading සම්බන්ධව හරියට හරි දෙයක් සමාජගත කරපු එකම trader right. ඒ හින්දා ඒ මනුස්සයාට ඒ ක්‍රෙඩිට් එක තියන්න ඕනේ, ඒ ගරුත්වය තියන්න ඕනේ. හැම වෙලේම මම හරිම ගරු කරන මිනිස්සෙක්.
ඉතින් විවිධ මතාන්තර තියෙනවා මම දැක්කා. ඉතින් ඒ කාලෙත් මම මතකයි ICT concepts වලට බයිනවා වැඩ කරන්න. ඒ වගේ විවිධ මත තිබ්බා. නමුත් අපිට කිසිම ප්‍රශ්න නැහැ. මේ මිනිස්සු ගොඩාක් හොඳ දේවල් සමාජගත කරපු මිනිස්සෙක්. ඉතින් ඒකටත් අපි ක්‍රෙඩිට් එක තියන්න. ඉතින් නිර්මල් අයියගේ වීඩියෝස් වලින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මොකද මටත් ඒ කාලේ පොඩි ලැන්ග්වේජ් බැරියර්ස් තිබ්බ හින්දා රයිට් ඒකත් මට ගොඩාක් අත්පොතක් වුණා. විශේෂයෙන් ෆන්ඩමෙන්ටල් සම්බන්ධව හොඳට රයිට් එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න. ඉතින් මම ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස් ගැනත් හොඳට ඉගෙන ගත්තා. රයිට් නිර්මල් අයියගෙන් රයිට් ඒක මතක් කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සයා ගොඩක් හොඳ සේවයක් කරපු මිනිස්සෙක්. දැනටත් අඛණ්ඩව හොඳ සේවයක් කරන මිනිස්සෙක්. රයිට් විශේෂයෙන්ම ආධුනිකයෙක් ඉගෙන ගන්නවා නම් ඉතින් තමන්ට විවිධ රයිට් මතවාද ඇති ප්‍රෝග්‍රෑම් සෙල් කරනවා රයිට් විවිධ අය ඉතින් විශේෂයෙන්ම තේරුම් ගන්න තමන්ට මෙන්ටර් කෙනෙක් නැතුව රයිට් ඕනම කෙනෙක්ට යම් දෙයක් ඉගෙන ගන්න නම් මෙන්ටර් කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක තමන්ගේ කාලය පුළුවන් තරම් ෂෝට් වෙන එක විතරයි වෙන්නේ. රයිට් මොකද මේ මිනිස්සයා ගොඩාක් එක්ස්පීරියන්ස් වෙලා බැරියර්ස් වලට ෆේස් කරලා තමයි රයිට් ඔයාට මේ දේවල් අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකද ඔයාගේ ටයිම් එක ගොඩක් සේව් කරගන්න හැකියාව දෙනවා. මොකද මම මගේ ජර්නි එක ස්ටාර්ට් කරද්දි මම මෙන්ටර්ස්ලා ෆලෝ කරේ නැහැ. මොකද එකම එක මෙන්ටර් කෙනෙක්ව ෆලෝ කරා. එතනදි මගේ සල්ලි නිකන් අපතේ ගිය එක විතරයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ ස්කෑම්ස් ගෝඩකට වගේ මමත් ඒ කාලේ ඉන්වෙස්ට් කරලා මගේ සල්ලි නැති කරගත්ත ලක්ෂ 5-6කට වඩා. ඉතින් ඒ වගේ බැරියර්ස් කිහිපයක් මම රයිට් ෆේස් කරපු හින්දා අතිශය නීරස වෙච්ච හින්දා විශේෂයෙන්ම කොවිඩ් පැන්ඩමික් එකේදී රයිට් මට ඇත්තටම මේක රයිට් ලංකාවේ යන සිස්ටම් එක ඇත්තටම මට එපා වුණා. ඉතින් මම එතනින් පස්සේ කිසිම කෙනෙක් බිලීව් කරේ නැහැ සම්පූර්ණයෙන්ම අතහැරලා මගේ ජර්නි එක මම තනියෙන් තමයි ස්ටාර්ට් කරේ. ඉතින් ඔයාට රයිට් ඔයාගේ ජර්නි එක ස්ටාර්ට් කරනවා නම් රයිට් මෙන්න මේ රයිට් ලේයර්ස් කිහිපේ ඇවිල්ලා ඔයාට ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් පර්සනල් ලෙවල් වලට මුලින්ම රෙකමන්ඩ් කරන දේ තමයි ඔයා ICT concepts වලට එන්න කලින් පුළුවන් නම් මේ වගේ baby tips රයිට් forums වල තියෙන basic technical analysis සම්බන්ධ fundamentals ගැන මේ දේවල් මුලින්ම ස්ටඩි කරන්න. ඊට පස්සේ පුළුවන් නම් ඔයා වඩා හොඳයි රයිට් free forums රයිට් ස්ටඩි කරාගෙන පස්සේ රයිට් ඔයා වඩා හොඳයි රයිට් මම පර්සනල් ලෙවල් රෙකමන්ඩ් කරන්නේ රයිට් මුලදී පොඩ්ඩක් රයිට් free resources පුළුවන් තරම් තමන්ගේ වාසියට හරව ගන්න රයිට් ඒක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ වඩා හොඳයි ඔයා රයිට් free resources study කරගෙන පස්සේ SIMC right smart money concept සම්බන්ධව ඔය තියෙන රයිට් අවශ්‍ය නම් phantom ගේ trading concepts AKFX Malaysian SNR ටිකක් complicated ඇති. නමුත් basic smart money concepts කියන උදාහරණයක් market structure කියන්නේ මොකක්ද, order flow එක කියන්නේ මොකක්ද, liquidity කියන්නේ මොකක්ද, ඊට පස්සේ right displacement කියන්නේ මොකක්ද, right මේ වගේ basic right පුළුවන් නම් right මේ දේවල් සම්බන්ධව ස්ටඩි කරන්න. මොකද ඒකත් මාර වැදගත් right ඔයා මුලින්ම right ICT concepts ස්ටඩි කරන්න යන කලින් right විශේෂයෙන් මේ ICT concepts ස්ටඩි කරන්න යන කලින් මම SMC කිව්වට විශේෂයෙන්ම මේ free resources වලදී විශේෂයෙන් ඔළුවේ තියාගන්න indicators ගැන ඔයා ඉගෙන ගන්නවා. Bollinger Band, MACD, RSI right මේ වගේ indicators කොහොමද හැදලා තින්නේ right ඒ දේවල් ගැන ඔයා mainly හොඳ අවබෝධයක් එක්ක තමයි විශේෂයෙන් මේ free resources use කරලා දින්නේ right lagging indicators, leading indicators right free resources වලදී ගොඩාක් ඔය technical analysis candlestick patterns, chart, line chart, bar chart right chart types ගැන හොඳට ඉගෙන ගන්නවා. මේ ඔක්කොගෙම ෆිල්ටර් වෙලා ඒකේ සරලවම ගත්තොත් මේ free resources වලින් mainly ඉගෙන ගන්නේ basic retail technical analysis right basic retail technical analysis ඔය master කරලා ඊට පස්සේ පොඩ්ඩක් upgrade වෙන්න පුළුවන් නම් SMC වලට ඒක smart money concepts වලට ඒ smart money concepts වලට ඔයා mainly පොඩ්ඩක් study කරලා ඊට පස්සේ වඩා හොඳයි ඔයාගේ කැමැත්ත මත right දැන් මෙතනදී කිසිම පෙළඹවීමක් නැහැ. ඔයා ICT කරන්න ඕනේ, Malaysian SNR කරන්න ඕනේ, order flow කරන්න ඕනේ, depth of market DOM එක ඔයා use කරන්න ඕනේ. එහෙම නැත්නම් volume profile, footprint charts right මේවා use කරන්න ඕනේ. එහෙම කිසිම මේව ගන්න නැහැ. තමන්ගේ කැමැත්ත මත. දැන් මම මේ වීඩියෝ එක කරන්නේ ඔයා තමන්ට කැමති නම් ICT concepts right study කරන්න ඔයාට පුළුවන් the inner circle trader right right the inner circle trader Michael Joe Huddleston එක මගේ mentorගේ right විශේෂයෙන්ම ඔයාලට content බලන්න ගන්න පුළුවන් right විශේෂයෙන්ම ඔයා ICT concepts use කරනවා නම් මම personal recommend කරන්නේ මෙන්න මෙයාගේ content විතර බලන්න. විශේෂයෙන් අපේ ඒවා බලන්න ඕනත් නැහැ right ඇත්තටම කියන්නේ right අපේ ඒවා බලන්න ඕනත් නැහැ. ඔයාලට ඉංග්‍රීසි සම්බන්ධව right knowledge එක සම්බන්ධව right sorry ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා නම් right භාෂාව හොඳට ඔයාලට manage කරගන්න පුළුවන් නම්
කෙලින්ම යන්න YouTube එකට ගිහිල්ලා බලන්න The Inner Circle Trader Michael Joe Huddleston ගේ ඒකේ මගේ mentorගේ content බලන්න ගන්න. මොකද ඒක තමයි bestම way එක. මොකද 2016 දී right journey කොහොම start කරලා අපි යද්දි right මමයි මගේ යාළුවෝ ඒකේ මගේ යාළුවා කවි FX right පැරිස් වල ඉන්න මගේ හොඳම අතිජාත මිත්‍රයා. මිත්‍රයාත් එක්ක මම purchase කරනවා right The Inner Circle Trader Michael Joe Huddleston ගේ mentorship එක. හැබැයි ඊට කලිනුත් right මට right YouTube එක right consume කරන්න හැකියාව තිබ්බ. මොකද මම ඊට කලින් right මම මුලදී කිව්වා වගේ මේ free resources right අපි ගොඩාක් study කරා baby pips මේ වගේ forums වලින්. ඒ වගේම තමයි ලංකාවේ සිංහල PDF පවා අපිට ඒ කාලේදී free හම්බුණා. අපි ඒ දේවලුත් master කරා. ඊට පස්සේ අපි එතනින් upgrade වෙලා තමයි මේ SMC කියන concepts right mainly ඉගෙන ගන්න ගත්තේ. AKFX Phantom මේ වගේ ගොඩාක් right smart money concepts ගැන right විශේෂයෙන්ම ඒ කාලේ තව තිබ්බා තව concept එකක් තිබ්බා ICT එක්ක සමගාමීව ගිය beat the market maker වගේ concepts right ඔය වගේ ගොඩාක් right ඒ දේවලුත් study කරලා පස්සේ මට තේරුණා තව විවිධ දේවල් මම අධ්‍යයනය කරා right ගොඩාක්ම ඔය features පැත්තත් එක්ක යන හින්දා spot market එකත් එක්ක ගැලපෙන්නේ නැති හින්දා තමයි මම ICT concepts mainම use කරන්න ගත්තේ. මොකද volume profile footprint charts ඔව ඇත්තටම වැඩ කරන්නේ right centralized market වල right decentralized market වල වැඩක් නැහැ spot trading කරන කෙනෙක්ට right volume profile footprints depth of market use කරලා ඉතින් futures trade කරන කෙනෙක්ට ඒක ඇත්තටම හොඳයි right කිසිම මේ නරකක් එහෙම කියන්නේ නැහැ. හැබැයි personally මම ගොඩක් spot එකක ඉන්න හින්දා මම Inner Circle Trader Michael Joe Huddleston mentorගේ right concepts තමයි use කරන්න ගත්තේ 2020 ඉඳන් අඛණ්ඩවම. ඉතින් right ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් අදට අවුරුදු 6ක් විතර ළඟයි right කාලේ ගතන. ඉතින් ICT ගේ right concepts right ඔයගොල්ලන්ට පුළුවන් mainly බලන්න right ඔයගොල්ලෝ විශේෂයෙන්ම ICT concepts ඉගෙන ගන්න නැති ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව ප්‍රශ්නයක් නැත්නම් ලංකාවේ කිසිම content එකක් බලන්න එපා. ICT content බලන්න. ඒක හොඳයි. ඒවා මොකද හේතුව තින්නේ අපේ opinions අපි කිසිම වෙලාවක right ඔයගොල්ලන්ට right දෙන්නේ නැහැ. ICT ගේ opinions ගන්න එක තමයි ගොඩාක්ම හොඳ. මොකද මම දකිනවා ගොඩාක් ලංකාවේ අය ඒගොල්ලොන්ගේ opinions share කරනවා ICT concepts බලලා කිව්වේ එයා හිතන විදිහ තමයි එයා ඔයගොල්ලන්ට right introduce කරන්න. ඉතින් මම personal recommend කරනවා right ඔයා ICT concepts study කරනවා නම් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නැත්තම් විතරක් Michael Joe Huddleston ගේ content බලන්න ගන්න. මොකද ඒක තමයි හොඳම තැන right ඔයා මේක ඉගෙන ගන්නවා නම්. මොකද ඊට පස්සේ ඕනනම් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මගේ හෝ වෙනත් ඕනම YouTuber කෙනෙක්ගේ ලංකාවේ content බලන්න. මොකද ගොඩක් අය අතිශය සරලව ගොඩාක් හොඳ content කරලා දෙනවා. කාලයක් මහන්සියක් එනර්ජි එකක් දාලා මේ දේවල් කරලා දෙන නිකන් පිස්සුවක් නෙමෙයි. ඉතින් මේ මිනිස්සු මේ දේ කරලා තින්නේ තමන්ගේ right තමන්ගේ right ඉස්සරහට යන්න අවශ්‍ය support එකක් දෙන්න. ඉතින් මේ මිනිස්සුන්ගේ තියෙන right මානුෂීය පැත්තත් එක්ක සලකලා ඉතින් ඒ හින්දා ඒ වලටත් දරු කරලා ඒ content බලන්න සිංහල right ඕනම කෙනෙක්ගේ බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඒක තේරෙනවා තමන්ට ඒක පැහැදිලි නම් කිසිම ප්‍රශ්න නැහැ. right ඒකත් එක්ක ස්ට්‍රික්ට් වෙලා වැඩේ කරගන්න. ඉතින් Inner Circle Trader Michael Joe Huddleston ගේ content බලන එක තමයි හොඳ. ඉතින් 2020 වගේ අපිට mentorship එකේ access හම්බුණා. right 2016 වගේ කාලෙදී තමයි අපි උකටත් එක්ක struggle කර කර හිටියේ. මොකද මේක හරියට අවශ්‍ය හින්දා ඉගෙන ගන්න. ඉතින් මගේ මිත්‍රයා ඉතින් සම්බන්ධව A to Z study කරන්න ගත්ත හින්දා මටත් ඒකේ chance එක හම්බුණා content බලන්න. right forums ඇතුලේ right කිසිම දෙයක් මිස් වෙන්නේ නැතුව. ඉතින් ඒ chance එකත් එක්ක right 12 month core mentorship එක study කරන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඒ අතර leak content අපිට ගොඩක් මිත්‍රයෝ අපිට දුන්නා. right ඒවත් අපි මතක් කරන්න ඕනේ. කිසිම වෙලාවක right ඒවා මතක් කරන්න හොඳ නැහැ. ඉතින් leak content උත් right ඒ අතරදී right බැලුවා. ඇත්තම කතාව right ඒ chance එකත් හම්බුණා. right ඉතින් අර ඒ කාලේ ඇත්තම තිබ්බේ right මේ content පුළුවන් තරම් secure කරගන්න download කරගෙන මේවා folders වල දාගෙන right තාම මගේ personal laptop එකේ ඇති පරණ right මේ content හැම එකම වගේ right videos විදියට දාගෙන save කරන් ඉතින් PDF එකේ ඉඳන් මේ හැමදේම පුදුම අමාරුවකින් right පුදුම ගරු කිරීමකින් right මේ දේවල් හැම එකම අපි right සුරකියව තියාගෙන right වැඩේ කරන් ගියා. ඉතින් දැන් හැබැයි මම හිතන 2022 පස්සේ වගේ තමයි ICT මට මතක විදියට YouTube එකට right free මේ ඔක්කොම content ගේන්න ගත්තා. ඉතින් 2022 23 වගේ පස්සේ ඉතින් දැන් ඔයාලට මේ mentorship කරන්න අවශ්‍යතාවයක් නැහැ Michael Joe Huddleston ගේ. මොකද මේ හැම එකක්ම ICT දැන් ඔයගොල්ලන්ට YouTube එකේ දාලා තියෙන විශේෂම charter content එකක් දාලා තියෙනවා. ඉතින් charter content එකට හිටිය mentors ලා ඉන්නවා ලෝකේ Joshua Gumit right තව ගොඩක් traders ලා. ඉතින් ඒගොල්ලොන්ගේ right අවශ්‍ය නම් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් YouTube එකේ videos. තා විශේෂයෙන්ම මේ
දැන් ගොඩාක් මේ charter content එකේ ඉඳන් ගොඩාක්ම resources ICT publicly ඔයගොල්ලන්ට දීලා තියෙනවා free ඒකට ඉගෙන ගන්න. ඉතින් ICT තව දුරටත් mentorship කරන්නේ නැහැ. ඉතින් YouTube එකට ගියොත් ඔයාට right බලා ගන්න පුළුවන් ICT ගේ official YouTube channel එක. right අපි යම් පොඩ්ඩක් ICT ගේ official YouTube channel එකට. right the inner circle trader. right ඔයගොල්ලෝ YouTube එකට ගිහලා බලන්න පුළුවන් the inner circle trader Michael Johansson ගේ right channel එක මේ තියෙන්නේ right official YouTube channel එක ICT ගේ right Twitter එකත් ඔයගොල්ලන්ට verified right සලකුණෙන් බලා ගන්න පුළුවන් YouTube එකට ගියොත් ICT ගේ right හරි. දැන් මම ඔයාලට mainly structure එකක් කිව්වා. සාමාන්‍යයෙන් ඔයා ICT concepts study කරන්න එන්න කලින් right මොනවද කරන්න ඕනේ කියන එක basic knowledge එක මුලින්ම හදාගන්න. ඊට පස්සේ පුළුවන් SMC concepts ගැන right order block fairvalue හරිම සරලව ඉගෙන ගන්න. right ඒ ඉගෙන ගත්තකින් පස්සේ right ඔයාලට යම්කිසි හොඳ පෙර පුහුණුවක් අවබෝධයක් තියෙනවා කොහොමද වැඩේ කරන් යන්නේ කියලා. ඊට කලින් අවශ්‍යයි නා right තමන්ට හිතනවා නම් ඉංග්‍රීසි භාෂාව තාම අමාරුයි මේ කියන දේවල් තේරෙන්නේ නැහැ කියලා ලංකාවේ ඕනම YouTube කෙනෙක්ගේ වීඩියෝස් බලන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොන ආයතනයක් වුණත් මොන කෙනෙක් වුණත් කමක් නැහැ. ඔය තමන් grab කර ගන්න ඕනේ knowledge එක. ඕන කෙනෙක්ගෙන් දෙයක් ගන්න තියෙන ඕන මිනිස්සෙක්ගෙන් දෙයක් ඉගෙන ගන්න තියෙන හින්දා ඊළඟට කරු කරලා තමන් ගන්න. තමන්ට මුදලක් වියදම් කරන සල්ලි නැත්තම් හොඳම දේ free resources පුළුවන් තරම් use කරන්න. මොකද කෙනෙක් වාට දෙයක් ගෙනල්ලා දෙන්නේ ඉතින් කෙනා කලින් අතදා බලලා තියෙන හින්දා. ඉතින් පිස්සුරු වීඩියෝස් කරන්නේ නැහැ කවුරුත්. right ඒ හින්දා පුළුවන් නම් ඒ දේ කරන්න ගන්න. ඉතින් ඔයා මුලින්ම ICT concepts right study කරනවා නම් ඔයා මුලින්ම study කරන්න ඕන දේ තමයි right යන playlist එකට. right මම මේ කියන්නේ මම structure වෙච්ච විදිය right right දැන් විශේෂයෙන්ම තේරුම් ගන්න දැන් මේ playlist එකේ මේක YouTube එකේ අද තිබ්බට 2016 20 කාලේ YouTube එකේ තිබ්බේ නැහැ. personal mentorship එක තමයි අපේ අතේ තිබ්බේ. දැන් මේ mentorship එකම charter content එකේ ඉඳන් ICT YouTube එකට ගෙනල්ලා තියෙනවා. ඉතින් YouTube එක ඔයගොල්ලන්ට ලොකු right support එකක් දෙනවා. මේ දේ free ඉගෙන ගන්න. ඉතින් ඔයා මුලින්ම study කරන්න ගන්න ඕන දේ තමයි right විශේෂයෙන්ම YouTube එකේ ICT concepts ඉගෙන ගන්නවා නම් right ඊට කලින් පොඩි දේවල් කිහිපයක් කරන්න තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියන්නම්. right විශේෂයෙන්ම බලනවා නම් මෙන්න මේ විශේෂයෙන්ම මෙන්න මේ precision trading concept එක right ඒ වගේම තමයි trading plan development series එක ඒ වගේම තමයි ICT pattern recognition series එක OT series එක ඒ වගේම තමයි mastering high probability scalping right සහ මෙන්න මේ market maker forex series OT pattern recognition සහ market maker primer සහ මෙන්න මේ ටික right micro market structure time and price theory concepts what every traders or new aspiring traders forex traders want to know මෙන්න මේ content ටික පොඩ්ඩක් මුලින්ම බලනවා නම් වඩා හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය මේක බලන්නේ නැහැ. ඒ කාලෙදි මෙන්න මේ කිසිම content එක YouTube එකේ තිබෙන්නේ නැහැ. මේවා private mentorship විදිහට තමයි තිබ්බේ. එතකොට මම මෙන්න මේ content ඔක්කොම වගේ කාලෙදි YouTube එකේ බලලා තිබ්බේ. එහෙනම් මට ආයෙත් ඒව බලන්න කාලයක් නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මොකද මම මේ ඇතුලේ තියෙන contents ගොඩාක් ඔක්කොම වගේ consume කරා. right මගේ personal knowledge එක build කරගන්න දැනුම හදාගන්න. ඉතින් මේ trading plan development series එක මාර වටිනවා. right මේකෙදි මාර informations ටිකක් insights ටිකක් ICT right අරගෙන තමයි මේ precision trading series එකේදී swing high swing lows කොහොමද form වෙන්නේ factors වල තියෙන structure එක sub factors වල තියෙන series එක sorry secret එක විශේෂම ICT explain කරන time and price theory වල ඉතින් මාර වටිනවා. පුළුවන් නම් මේ ටික mainly study කරන්න ගන්න එක. right එතකොට විශේෂයෙන් මොළේ තියාගන්න තමන්ට පුළුවන් නම් right මේ ටික පොඩ්ඩක් බලන්න. හැබැයි මම මේ කියන්නේ දැනුම හරියට හදාගන්න කැමති කෙනෙක්ට right එතකොට යම්කිසි කාලයක් energy එකක් time එකක් right දෙන්න ඕනේ. ඉතින් කැමති නම් මේ ටික study කරන්න. හැබැයි මේ ටික අත්‍යවශ්‍යම නැහැ. හැබැයි මේ ටික බැලුවොත් ඔයාලට 12 month ICT mentorship එක හොඳට අවබෝධයෙන් බලාගෙන යන්න වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඔයා මුලින්ම study කරන්න ගන්න ඕනේ 2016. එතකොට හිතන්න දැන් මම මෙන්න මේ කිව්ව ටික ඔයාලට බලන්න හැකියාවක් නැත්තම් right study කරන්න හැකියාවක් නැත්තම් මෙන්න මේ series ටික
රයිට් ඔයා කෙලින්ම ස්ටාර්ට් කරන් 2016 කොමර්ෂියල් මොකද මේකටත් සැලකිය යුතු කාලයක් එනර්ජි එකක් ටයිම් එකක් යනවා. එතකොට මේක බලන්න ඔයාලට රයිට් හිතනවා නම් රයිට් මම දැන් ටිකක් ඩිලේ රයිට් එකට කාලයක් යනවා කියලා. මොකද විශේෂම තේරුම් ගන්න මෙන්න මේ ටිකෙන් තමයි මෙන්න මේ 2016 කොමෙන්ටර්ෂිප් එකේ තියෙන සමහර කරුණු ඩීකෝඩ් කරගන්නවට අවශ්‍ය පසුබිම නොලෙජ් එක ICT බිල්ඩ් කරනවා. එතකොට විශේෂම ඔළුවේ තියාගන්න ICT ප්‍රයිවට් මෙන්ටර්ෂිප් එකේදී පාව කිව්ව දෙයක් තමයි මෙන්න මේ 2016 කොමෙන්ටර්ෂිප් එකේ කරන්නේ YouTube එකේ ගැප්ස් ටික වහපු එක. ඒතකොට මෙයා මේ ෂෙයා කරපු ඉන්සයිට්ස් වල ගැප් ටික වහපු එක තමයි 2016 කොමෙන්ටර්ෂිප් එකෙන් කරේ. එතකොට විශේෂම ඔළුවේ තියාගන්න ඔයා මේ ටික බැලුවොත් ඔයාට පොඩි ගැප්ස් කිහිපයක් නිර්මාණය වෙන්නේ. ගැප්ස් වලට සොලියුෂන්ස් උත්තර ටික තමයි ICT අරගෙන එන්නේ. right මෙන්න මේ 2016 කොමෙන්ටර්ෂිප් එකේ. එතකොට ඔයා මේක බලලා නැතුව කිලින්ම යනවා නම් එතකොට ඔයාට දැනුමක් තමයි හැදෙන්නේ. හැබැයි මෙතන ඔයා බැලුවොත් ඔයාට එතනදී right ඔයාගේ තර්කානුකූල හැකියාව වගේම සහ ඔයාට හිතන්න යමක් ඉතුරු කරලා තමයි ICT මේ content ටික ඔයාට හදලා තියෙන්නේ. එතකොට එතනදී ඔයාගේ පොඩ්ඩක් emotional cortex එක සහ ඔයාගේ IQ එක ඒ වගේ තමයි ඔයාගේ knowledge එක විශේෂම හිතද්දී right ඔයාට හිතන්න යමක් ඉතුරු කරලා තමයි ICT මේ content එක හැදෙන්නේ. ඉතින් මේ වාසනාවකට that YouTube එකට මේව එන්න කලින් මට මෙන්න මේ දේවල් ඔක්කොම ටික ස්ටඩි කරන්න කාලය තිබ්බා. ඒක 2016 දී. ඉතින් එතනින් පස්සේ තමයි right අපි 2016 කොමෙන්ටර්ෂිප් එකෙන් right ස්ටාර්ට් කරේ. එතකොට right කෙනෙක් මේ ටික බලලා නැත්නම් right කැමති නම් බලන්න තමන්ගේ දැනුම හොඳට හදාගන්න. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අර සිම්ප්ලි මේ වැඩේ කරන් යන්නත් පුළුවන්. ටිකක් හොඳ solid foundation එකක් හදා ගන්නවා නම් ඔයාලට මේක කරන්න පුළුවන්. ඒතකොට විශේෂයෙන්ම ස්ටාර්ට් කරන්න පුළුවන් 2016 ICT කොමෙන්ටර්ෂිප් එකෙන් right month 1 content එක. ඒතර මේ series එක අනිවාර්යෙන්ම බලන්න. ඊට පස්සේ month 2 month 3 right month 4 month 5 month 6 month 7 right මාස 12 වෙනකම් ඔයාලට right මේ content ටික consume කරන් යන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ 12 month කොමෙන්ටර්ෂිප් එක නම් බලන්න පුළුවන්. එතනින් පස්සේ right ICT එකේ තියෙනවා charter content series එක. ඔයාලට charter එකත් අවශ්‍යයි නම් YouTube එකේම තියෙනවා. right විශේෂම right මෙන්න මේ charter content series එක charter content series එක බලන්න පුළුවන්. right on 2016 කොමෙන්ටර්ෂිප් එකෙන් පස්සේ එතනින් පස්සේ අවශ්‍ය නම් ඔයාලට additionally මෙන්න මේ 2022 mentorship එක 23 mentorship එක right අන්නේ දේවල් බලන්න පුළුවන්. සහ විශේෂයෙන්ම ඔළුවේ තියාගන්න මේ 2022 23 A mentorships වල විශේෂයෙන්ම ICT theory කාරණා මුකුත් උගන්වන්නේ නැහැ. ඒකේ fair value gap එකක් කියන්නේ මොකක්ද? order block එකක් කියන්නේ මොකක්ද? right මේ theories කොහොමද combine කරන්නේ? power of 3 කියන්නේ මොකක්ද? power of 3 කොහොමද assist කරගන්න day trading වලට? ඒ මුකුත් කියන්නේ නැහැ. ඒතර මෙතනදී right ICT mainly market breakdowns explanations are යම් වෙනස් insights විශේෂම macro වගේ insights right මේ දේවල් mainly share කරන ඉතින් ඔයා ICT concepts ඉගෙන ගන්නවා නම් right මෙන්න මේක තමයි main structure එක journey එක. ඒතොර මුදලක් වියදම් කරන්න right ඔයාලට බැයි නම් mentor කෙනෙක්ව follow කරන්න right hire කරන්න බැයි නම් ඔයා හොඳම තී තමයි YouTube එකෙන් start කරන්න. ඉතින් එතනට ආවගෙන් පස්සේ මට ඔය විවිධ කට්ටියගේ YouTube බලලා මගේ හෝ බලලා තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ month 1 right private commentership එකේ ඉඳන් 12 වෙනකම් බලන්න. එතකොට මේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඔයාලට හම්බ වෙනවා. right පෙළක් තැන් වල සමහර දේවල් ඔයාලට නොතේරෙනව වෙන්නත් පුළුවන්. ඒතකොට පොඩ්ඩක් මේ දේවල් right ඕන තරම් ලංකාවේ ඉන්නවා ICT concept trade කරන traders ලා right මල්ලිලා ඕන තරම් ඉන්න. ඉතින් ඒගොල්ලොන්ගෙන් අහන්නත් පුළුවන් right අවශ්‍ය නම් අපිට PM message එකක් දාන්න. අපිට කාලේ වෙලාව තියෙනවා. අපි මේ වෙලාවට පුළුවන් විදිහට උදව් කරනවා. කිසිම වෙලාවක ඕගොල්ලොන්ට මේ මත්තරින්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි right මෙන්න මේක තමයි ඔයා ICT study කරන්න ඕන journey එක right. ඊට පස්සේ Tamanට අවශ්‍යයි නම් right Tamanට ලස්සනට තමන්ගේ personal accounts වල right වැඩේ කරගෙන යනවා. ඒකට විශේෂයෙන්ම තව චූටි දෙයක් මතක් කරනවා. ඉතින් මේ වගේ mentorship එකක් Tamanට බලලා right Tamanට time එක invest කරන්න ඕන right මාස 12ක් right ඔයගොල්ලන්ට පේනවා right content ටික right පොඩ්ඩක් දැන් මම මේක structure එක කිව්වොත් number 1 ඔයා content ටික පිළිවෙලට බලන්න ඕනේ. ඒවා note down කරන්න ඕනේ. ඒවැ තියෙන insights හරියට right තමන් back test කරන්න ඕනේ, forward test කරන්න ඕනේ සහ ඒවා හරියට අවබෝධ කරගන්න ඕනේ. එතනින් පස්සේ right විවිධ විධිමත් structure එක ගත්තොත් ඒවා simple trading model එකකට system එකකට අරගෙන ඉන්න ඕනේ. ඒවා large sample space එකේ back test කරන්න ඕනේ, forward test කරන්න ඕනේ, mechanical trading plan එකකට ඔයා අරගෙන ඉන්න ඕනේ. තමන්ගේ psychological barriers ටික හරියට හදා ගන්න ඕනේ. එතකොට ඒ right layers කිහිපය ඇවිල්ලා තමයි ඒවා මේ දේ කරන්නේ. එතකොට සැලකිලිමත් වෙන්න මේකට පොඩ්ඩක් යම් කිසි කාලයක් ගත වෙනවා. ටයිම් එකක් එනර්ජි එකක් දාන්න වෙනවා. මොකද ඔයාලා බෑක් එන්ඩ් එකේ මෙන්ටර් කෙනෙක්ගේ සපෝට් එක නැහැ. ප්‍රශ්නයක් ආවොත් ඒක අහගෙන විසඳ ගන්නවට සපෝට් එකට කෙනෙක් නැහැ. එක්ක වාගේ යාළුවෙක්, එක්ක වාගේ right YouTuber කෙනෙක් මේ ICT සම්බන්ධව ස්ටඩි කරපු කෙනෙක් තමයි ගොඩක් රටවල් එකට අවශ්‍ය දැනුම හෝ මේ සපෝට් එක දෙන්නේ. ඒ දේ විසඳ ගන්න. එතකොට ඔයාට එහෙම සපෝට් එකක් නැත්නම් ඔයාට එහෙම සපෝට් එකක් අවශ්‍ය නම් කැමති කෙනෙක්ට අපි
right 12 month ICT co-mentorship එකත් එක්ක join වෙන්න අවස්ථාව තියෙනවා right එතකොට අපි මෙන්න මේ සම්පූර්ණම mentorship එක right සිංහලෙන් right මෙන්න මේ සම්පූර්ණ mentorship එක right මෙන්න මේ සම්පූර්ණ mentorship එක සිංහලෙන් right right ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපේ market price public telegram channel එක right මේ වීඩියෝ එකේ description එකේ මම ඒක දාලා තියන්නම් right සම්පූර්ණයෙන්ම සිංහලෙන් right ඔයගොල්ලොන්ට right මේ mentorship එක right ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා ඒ කිව්වේ right ඔයාලට mentor කෙනෙක්ගේ support එක right ඒ අවශ්‍ය දැනුම right ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ICT concepts ගැන කිසිම ප්‍රශ්න නැහැ මොකද ඒකට දෙන්න උත්තර ඒ හැමදේම right මාස තුන තියෙනවා ඉතින් right ඔයාලට අවශ්‍ය නම් ඕනම දෙයක් right ඉගෙන ගන්න A to Z right හැකියාව තියෙනවා අපේ 12 month co-mentorship එකේ. එතකොට මේකෙදි අර මම ඔයාලට පෙන්නුව right සම්පූර්ණ ඉංග්‍රීසියෙන් යන right මාස 12 mentorship එක right සම්පූර්ණ සිංහල භාෂාවෙන් right ඔයාලට ඉගෙන ගන්න right අපි මෙතන ඉඩ ප්‍රස්තාව හදලා තියෙනවා ඒ කිව්වේ ඔයාලට මේ facility එක right ඒ option එක right දැන් අපි මේ විදිහට right හදලා දිනවා. අතන මේක අපි පටන් ගත්ත 2023 ඉතින් සිංහල භාෂාවෙන් සම්පූර්ණයෙන්ම මේ mentorship එක ඔයාලට දැන් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා right ඔයා මේකට ආධුනිකයෙක් නම් ඉතින් month 5 ඉඳලා month 6 month 7 මේ ඔක්කොම content ටික right මෙන්න මේ දාලා තියෙන ඔයාලට සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න right අවස්ථාව තියෙන ඒ වගේම තමයි right ඔයාගේ trading psychology පැත්ත right improve කරගන්න අපේ mindset mastery program එක live program එක අපේ continue වෙනවා. ඉතින් ඔයාලට ඒකටත් අවශ්‍යයි නම් ඇවිල්ලා right trading psychology ගැන right විශේෂයෙන්ම ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම right ඇයි අපි මේ වගේ right ටිකක් comprehensive right ආයෙත් පොඩ්ඩක් කියන් ICT YouTube channel එකට right දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ එහෙම අවශ්‍ය නැහැ අපි simple trading model එකක් simple trading concept එකක් ඉගෙනගෙන ඒක back test කරලා forward test කරලා අපි market එකේ speculations කරලා සල්ලි හොයනවා right funded account pass වෙනවා payout levels වලට යනවා right කෙනෙක් කියන්න පුළුවන් ඔව් ඒක සාර්ථකයි ඒක අසාර්ථක නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි විශේෂයෙන්ම තේරුම් ගන්න ICT මේ වගේ මෙච්චර මේ content ටිකක් ඕගොල්ලොන්ට දාලා තියෙනවා ICT විතරක් නෙමෙයි ඕනම mentor කෙනෙක් එළියේ ඉන්න right මේ වගේ content ගොඩක් ඕගොල්ලොන්ට දාලා ඒක volume profile වෙන්න පුළුවන් footprints වෙන්න පුළුවන් depth of market වෙන්න පුළුවන් මෙහෙම දාන්නේ right ලංකාවේ ගොඩාක් අයට නොතේරෙන right ගොඩාක් අයගේ brain wash කරලා තියෙන topic එක තමයි මම මේගොල්ලන්ට මේ කතා කරන්නේ මෙහෙම මේ comprehensive program එකක් ICT ඔයගොල්ලොන්ට දාලා තියෙන හේතුව තමයි ඔයා විශේෂයෙන්ම market එකේ speculations කරගෙන යද්දී right අපි යන් ආය පොඩ්ඩක් chart එකට මේ දේවල් ඔයගොල්ලොන්ට පැහැදිලි කරේ නැත්නම් කිසිම අවබෝධයක් නැහැ තමන් මේ මොකක්ද කරන්න කියන එක right ඔහේ නිකන් කරන්නම් වාලේ එක කට්ටි කියන කතන්දර අහගෙන ඔහේ නිකන් යනවා අන්තිමට සල්ලි කාලේ ඔක්කොම නාස්ති කර ගන්නවා අන්තිමට තමන්ට කරගත්ත දෙයක්වත් නැහැ තියෙන සල්ලි ටික නාස්ති කරන් right තමන් අන්තිමට මානසිකව නිකන් විදවන්නේ විතරයි වෙන්නේ බහුතරය right ICT මේ වගේ comprehensive program එකක් content ගොඩක් ඕගොල්ලොන්ට දාලා තියෙනවා right විශේෂයෙන්ම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔයගොල්ලෝ මේ market එකේ speculations කරද්දී trade කරද්දී මේ හැම දවසකම right market එක ඔයගොල්ලෝ දන්නවා right power of three candles right print කරනවා ඒක daily right weekly monthly right print කරනවා විශේෂයෙන්ම තේරුම් ගන්න right හැම අවුරුද්දක් පාසා right දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ යන්නේ 2036 අවුරුද්ද right 2026 right ඉතින් මේ තියෙන 2026 අවුරුද්ද මේ තියෙන 2025 අවුරුද්ද ඊට පස්සේ 2024 අවුරුද්ද ඕගොල්ලෝ මාකට් ප්ලේස් එකේ ඕගොල්ලෝ මොකක්ම හරි ස්ට්‍රැටජි එකක් හිතන්න ඕගොල්ලෝ ඉගෙන ගත්තා කියලා මොකක් හරි concept එකක් ඉගෙන ගන්නවා ඒක back test කරනවා මෙන්න මේ පෙලක් මාසවල මේක වැඩ කරනවා පෙලක් මාසවල වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ ඊළඟ අවුරුද්දට ගියාම පෙලක් මාසවල වැඩ කරනවා පෙලක් මාසවල වැඩ කරන්නේ නැහැ ඕගොල්ලොන්ට මාව ෂුවර් නැත්නම් ඕගොල්ලෝ යන්න word of wisdom podcast වලට ගිහිල්ලා අහන්න මේ 8 figure 7 figure traders ලගේ podcast videos බලන්න right ඒතර ඕගොල්ලොන්ට තේරෙයි මේ markets evolve වෙන එක right හැම වෙලෙම මේ 2025 තිබ්බ price actions නෙමෙයි 2026 තියෙන්නේ
2026 තියෙන එක නෙමෙයි 2027 තියෙන මාකට්ස් ඉවෝල්ව් වෙනවා රයිට් පරිණාමයටපත් වෙනවා එතකොට මේ මාකට්ස් ඉවෝල්ව් වෙද්දී ඔයා කලින් ට්‍රේඩ් කරපු ස්ට්‍රැටජි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ ඒක බෑක් ටෙස්ට් කරාට රයිට් පළක් වෙලාවට පර්ෆෝමන්ස් ඩේටා නැහැ රයිට් ගොඩක් වෙලාවට ලූසිං ස්ට්‍රීක්ස් වෙනවා රයිට් එතකොට මෙන්න මේ එන ප්‍රශ්නය මග හැරවා ගන්න තමන්ට සිද්ධ වෙනවා තමන්ගේ සිස්ටම් එක ඉම්ප්‍රූව් කරන්න ස්ට්‍රැටජි එක ඩිවලොප් කරන්න බෑක් ටෙස්ට් කරන්න ඒ වගේම තමයි ඒකේ නව රයිට් අලුත් ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න තමන්ට සිද්ධ වෙනවා රයිට් එතකොට ඒ දේ සිද්ධ කරන්න ට්‍රේඩර් කෙනෙක්ට රයිට් නම්බර් 1 රයිට් තමන්ගේ ඉන්ටියුෂන් එකට අමතරව රයිට් මම හිතන්නේ ඉන්ටියුෂන් කියන එක තමන් දන්නවා ඇති මේ වෙද්දී ඒකේ තමන්ගේ සහජ යානයට අමතරව තමන්ට අවශ්‍ය වෙනවා දැනුමක් රයිට් එතකොට මේ දැනුම තිබ්බොත් තමයි තමන්ට මේ දේ සිද්ධ කරන්න පුළුවන් එතකොට මේ වගේ කම්ප්‍රිහෙන්සිව් ප්‍රෝග්‍රෑම් එකක් ඒ මෙන්ටර් ඔය ට්‍රේඩර් දීලා තියෙන්නේ රයිට් තමන්ට තමන්ගේ නොලෙජ් එක ඩිවලොප් කරගන්න තමන්ට දැනුම තිබ්බොත් විතරයි මේ මාකට්ස් ඉවෝල්ව් වෙද්දී තමන්ගේ ස්ට්‍රැටජි එකේ කරන්න ඕන වෙනස්කම් තමන් කොහොමද ඉස්සරහට යන්නේ රයිට් මොනවාද මූලික වශයෙන්ම මම රයිට් තියෙන අඩුපාඩු ටික කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ ඒ දේ සිද්ධ කරන්නේ කොහොමද කියන දැනුම ඒ අවබෝධය තමන්ට ඇති වෙන්නේ තමන් හොඳ දැනුමක් හදාගන්න තේරුම් ගන්න තමන් පුංචි කන්සෙප්ට් එකක් සරල කන්සෙප්ට්ස් ටිකක් ඉගෙන ගත්තා කියලා තමන්ට ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරන්න ඉන්ටියුෂන් එකෙන් බෑ රයිට් ඒකට අවශ්‍ය දැනුම තමන්ට අවශ්‍ය වෙන්න ඕනේ එතකොට ගොඩාක් අය මම දකිනවා ලංකාවේ කරන්නේ ගොඩාක් අය මෙන්ටර්ෂිප් වල කරපු ස්ට්‍රැටජිස් අරන් ඇවිල්ලා එක කාලයකට එකක් තව කාලයකට තව එකක් ඕම කර මෙන්ටර්ෂිප් කර යනවා මොකද වෙන්නේ ඕගොල්ලෝ මෙන්ටර්ෂිප්ස් කර ඉස්සරහට යනවා අන්තිමට මොකක්ද වෙන්නේ තමන් ඉගෙන ගත්ත දැනුමක් නැහැ කන්සෙප්ට් එකක් ඉගෙන ගත්තේ කිසිම මෙන්ටර් කෙනෙක් කිසිම ට්‍රේඩර් කෙනෙක් ඩීටේල්ස් දෙන්නේ නැහැ එතකොට මේ ඩීටේල් ඔරියන්ටඩ් දේවල් තමන්ගේ ට්‍රේඩින් ප්ලෑන් එකේ ට්‍රේඩින් චෙක්ලිස්ට් එකේ අන්තර්ගත කරගන්න ඕනේ කවුද තමන්මයි ඒකට තමන් මහන්සි වෙන්න ඕනේ ඒකට තමන්ගේ දැනුම හදා ගන්න ඕනේ රයිට් ඒක ඉන්ටියුෂන් එකෙන් කරන්න බෑ ඉතින් විශේෂයෙන්ම ලංකාවේ ගොඩාක් කට්ටිය එක තැන්වල ස්ට්‍රැටජිස් හොපින් කර ඉස්සරහට යන්නේ මෙන්න මේ හේතු හින්දා එතකොට තමන් දෙයක් ස්ටඩි කරනවා නම් ඒ දේ හරියට ස්ටඩි කරන්න මාස්ටර් කරන්න එක්ක මෙන්ටර් කෙනෙක් ෆලෝ කරන්න බැරි නම් මේ පෙන්නු ස්ට්‍රක්චර් එකේ හරියට ගිහිල්ලා ස්ටඩි කරන්න තමන් මුලදී concept එක strategy එකක් ඒ දේවල් back test කරලා funded account එක පාස්ලා personal portfolio එකකට හෝ payout levels වලට යන එක නරක නෑ ඇත්තටම හොඳයි මොකද ලංකාව ගොඩාක් ප්‍රශ්න වලින් යන රටක් සල්ලි ප්‍රශ්න හැමෝටම තියෙනවා right හැබැයි තමන් එහෙම හරි දිනු වෙද්දි පොඩ්ඩක් mentors ලව mentorship කරන්න මේ ඒ වලට මේ ඔයගොල්ලෝම මේ ෆෝම් කරනවා නෙමෙයි right අපි ඒ වලටවත් එන්න ඕනේ නෑ ඇත්තටම right තමන්ට පුළුවන්කම තියෙනවා නම් content ටික බලන්න knowledge එක හදාගන්න දැනුමින් සන්නද්ධ මිනිස්සු කවදාවත් වෙන්නේ නැහැ. දැනුම හදාගත්තොත් පුළුවන් ඔයාට මොකක්ද? තමන්ගේ ස්ට්‍රැටජි එකේ සිද්ධ කරන්න ඕනේ ඉම්ප්‍රූව්මන්ට්ස්, ඩෙවලොප්මන්ට්ස් මොකක්ද මම කරන්න ඕනේ? මේ ඩීටේල්ස් තමන්ට රයිට් හරියට අවබෝධ වෙන්න ගන්න තමන්ගේ දැනුම තිබුණා. ඒක තේරුම් ගන්න මොනම මෙන්ටර් කෙනෙක්වත් තමන්ට ඩීටේල්ස් දෙන්නේ නැහැ. ICT දීලා තියෙන්නේ concepts. ඔයගොල්ලෝ CRT ට්‍රේඩ් කරන Romeo දීලා තියෙන්නේ concepts. වොලියම් ප්‍රොෆයිල් ගත්තා ෆුට්ප්‍රින්ට් ගත්තා ඔය මොකක් ගත්තා තමන්ට දීලා තියෙන concept එක. හැබැයි ඒකේ details නැහැ. ඒ detail oriented දේවල් තමන් හරියට ඉගෙන ගත්තොත් තමයි ඒවා තමන්ගේ edge එක හොඳට හදාගන්න උදව් කරගන්න පුළුවන්. එතකොට තමන් දැන් මේ වෙද්දී ඕන තරම් mentorships කරලා ඇති ලංකාවේ traders ලා right ඕන තරම් strategy hop කරලා විවිධ දේවල් ගිහිල්ලා ඉගෙනගෙන ඇති. හැබැයි තමන් තාම fail තමන්ට ඒක තාම හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට main තේරුම් ගන්න ඔයා මොන concept එක follow කරත් right ICT වෙන්න පුළුවන් footprints depth of market indicator based එකක් වෙන්න පුළුවන් මේ මොන දේ කරත් තමන් එක detail oriented right plan එකකට අරන් ඇවිල්ලා checklist එකකට අරන් ඇවිල්ලා mechanical executions කරන්න ඕනේ. එතකොට ඒවා පෙලක් මාසවල වැඩ කරන්නේ නැහැ. පෙලක් මාසවල වැඩ කරනවා. එතකොට ඒ වේ කරන්න ඕනේ adjustments right තමන් කොහොමද ඒවලට නම්‍යශීලී වෙන්නේ? මේ ලෝකේ කිසිම දෙයක් perfect නැහැ. කිසිම දෙයක් perfect නෑ better කියලා විතරයි දෙයක් තියෙන්නේ. එතකොට මේ imperfect තැනක imperfect market එකක right imperfect තැනක perfect වෙන්නවා කොහොමද උත්සාහ කරන්නේ? මගේ වචන කිසිවක් believe කරන්න එපා. යන්න word of wisdom podcast වලට ගිහිල්ලා බලන්න ජිම් ෂෙෆයිරෝ ලෝකේ හොඳ traders ලා මේ දේවල් ඔයගොල්ලන්ට opinions ගෙනල්ලා තියෙනවා. මාව believe කරන්නත් එපා. මගේ වචන ඔයගොල්ලෝ අහන්නත් එපා. යන්න ලෝකේ track records හොඳන හදපු traders ලා ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ මොකද කියන්නේ මේ markets evolve වෙනවා. ඔය imperfect තැනක perfect වෙන්න උත්සාහ කරලා වැඩක් නැහැ. ඒතර ඔයාගේ strategies new build කරන්න ඕනේ. ඒවා
right strategies right improvements කරන්න ඕනේ backers කරන්න ඕනේ මේ මහන්සි වෙන part එකක් තියෙනවා energy එකක් දාන්න ඕනේ තැනක් තියෙනවා energy means always something right විශේෂයෙන්ම තේරුම් ගන්න ඔයා ඒ දේවල් කරන්නේ නැත්තම් ඔයාට මේ දේවල් කරන්න අවබෝධයක් නැත්තම් right ඔයා තාමත් එක තැන බොරුවට ඔයා තාමත් අඳුරේ අතපත ගන්නවා තමන්ගේ සල්ලි ටික නාස්ති කරන්න ඉතින් එක්ක මේ දේවල් කරන්න එපා එක්ක හරියට මේ දේ කරන්න බහැලා කරන්න right ඒකට අවශ්‍ය කාලය මේ දේවල් කමිට් කරන්න ඉතින් යම් කිසි කෙනෙක්ට එහෙම කාලය කමිට් කරලා ලස්සනට මේ වැටික් කරන් යන්න පුළුවන් නම් අර මං කිව්ව ස්ට්‍රක්චර් එකේ ගිහලා වැටික් කරන්න ලංකාවේ කන්ටෙන්ට් මෙන්ටර්ස්ලා ගිය දේවල් බලන්න මම මේගොල්ලොන්ට බයිනවවත් එහෙම දෙයක් නෙමෙයි ගොඩක් හොඳයි ගොඩක් හොඳ දේවල් කරලා දෙනවා ඒවා අපි ඇප්‍රීෂিয়েට් කරන්න අගය කරන්න ඕනේ මොකද මේ මිනිස්සුන්ගේ කාලය මහන්සිය මම කිව්වා වගේ දැන් මම මේ මෙතන වීඩියෝ කරන්නේ මගේ කාලේ කමිට් කරලා තව කෙනෙක් වීඩියෝ එකක් කරන්නත් එහෙම රයිට් තමන්ගේ දැනුමක් දෙනවා කියන්නේ ඒක රයිට් ගොඩාක් හොඳ දෙයක්. ඉතින් විශේෂයෙන්ම කියන්න දේ තමයි බොරුවට නිකරුණේ තමන්ගේ සල්ලි ධනය ඕව නාස්ති කරගන්න එපා. concepts strategies follow කරන්න හොඳයි ඒවා අවශ්‍යයි. mechanical trading plans simplify වෙච්ච models simplify වෙච්ච trading plans ඒ දේවල් අවශ්‍යයි. රයිට් සක්සස් වෙන එක හරි ඒක ඇත්ත. නමුත් මේ imperfect market එකක රයිට් තමන්ගේ journey එක යද්දි රයිට් අද මම දැන් ඔයගොල්ලන්ට මේ පෙන්වනවා වගේ තමන්ගේ ජර්නි එක යද්දී තමන්ගේ ස්ට්‍රැටජිස් තමන්ට සිද්ධ වෙනවා ඩෙවලොප් කරන්න ඒ දේවල් ඉම්ප්‍රූව් කරන්න තී අවශ්‍ය දැනුම රයිට් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න අවශ්‍ය ඇක්ෂන් එක ගන්න අවශ්‍ය බෑක් එන්ඩ් එකේදී හදා ගන්න ඕනදී එන්නේ වාට වගේ දැනුමෙන් ඒක ඉන්ටියුෂන් එකකින් නෙමෙයි ඉන්නේ හින්දා රයිට් ඉන්ටියුෂන් එකත් වැදගත් වෙනවා නමුත් විශේෂයෙන් මොළේ තියාගන්න රයිට් තමන් ඒදී සිද්ධ කළ යුතුයි ඉතින් ඕනතරම් මට PM messages එනවා අයියේ මේ ස්ට්‍රැටජි එක මෙච්චර කල් වැඩ කරන්නේ නැහැ රයිට් ෆේල් වෙනවා මම මොකද කරන්නේ ඒක එහෙම වෙන්න පුළුවන් B වෙන්න පුළුවන් සමහර මාස ඩ්‍රෝ ඩවුන් වෙනකොට ඉතින් එතනදී ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න ඒ ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න ඩීටේල් ඔරියන්ටඩ් රයිට් දේවල් ඇඩ් කරන්න මොකද්ද තමන්ට නොලෙජ් එක අවශ්‍ය නැහැ තමන් නොලෙජ් එක නැත්නම් නිකන් කන්සෙප්ට් එක කියන fair value gap break of structure මෙතෙන් තාව අතෙන් තාව ගැව්වා entry 1 to 2 1 to 3 මම fair value gaps බලලා තමයි entries ගන්නෙ පෙලක් මාස වැඩ කරන්න ඇති මේ විකාර ඔයගොල්ලෝ තවදුරටත් කරනවද නැද්ද කියලා තමන් තීරුම් ගන්න. තමන් හරි ස්ට්‍රැටජි එකක් සිම්පල් මොඩල් එකක් පැට ඒක ප්ලේ කරන් යන්නත් තමන්ට බෑක් එන්ඩ් එකේ දැනුමක් තියෙනවා නම් හරිම පහසුයි හරිම සරලයි. ඉතින් කෙනෙක්ට රයිට් මේ දේ කරන් යන්න හැකියාවක් නැත්නම් මම මේ කිව් ස්ට්‍රක්චර් එකේ ගිහිල්ලා වැටික් කරගෙන යන්න තමන්ට මුදලා පැට මේ සඳහා ඉන්වෙස්ට් කරන්න නැත්නම් මෙන්ටර් කෙනෙක් ෆලෝ කරන්න නැත්නම් ඕන තරම් හොඳ මෙන්ටර්ස්ලා ඉන්න ලංකාවේ හොඳ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා රයිට් යන්න පුළුවන් කරන්න පුළුවන් ඒක තමන්ගේ කැමැත්ත ඒක තමන්ගේ ස්වාධීන අයිතිය රයිට් එහෙම කිසිම කෙනෙක්ට බල කිරීමක් නැහැ විශේෂයෙන් කියන්න ඕන දේ තමයි රයිට් යම් කිසි කෙනෙක්ට රයිට් මේ ICT concepts ඉගෙන ගන්න කැමැත්ත තියෙනවා නම් ලස්සනට මේ දේ ඉගෙනගෙන රයිට් සිම්පල් මොඩල් එකකට ස්ටික් වෙලා තමන්ගේ ට්‍රේඩින් ප්ලෑන් එකට ස්ටික් වෙලා චෙක් ලිස්ට් එකකට ගිහිල්ලා බෑක් ටෙස්ට් කරන විදිය මේ බෑක් එන්ඩ් එකේ කරන්න ඕන process එක තමන්ගේ psychology එක කොහොමද හදාගන්නේ රයිට් තමන්ගේ emotional cortex එක විශේෂයෙන්ම තමන්ගේ vibration එක රයිට් තමන් කොහොමද මේකට හරියට actions අරන් රයිට් තමන්ගේ විශේෂයෙන්ම තමන්ගේ කාලය මැනේජ් කරගෙන කොහොමද මේ ජර්නි එක ඉස්සරහට යන්නේ කියන අවශ්‍ය ඒ දැනුම ඒ මඟ පෙන්වීම තමන්ට අවශ්‍යයි නම් රයිට් solid comprehensive program එකක් විදිහට රයිට් අවශ්‍ය කෙනෙක්ට අපි market price රයිට් අපි mentorship එක follow කරන්න පුළුවන් අපේ official YouTube channel එක තියෙනවා රයිට් ඒක ඔස්සේ අවශ්‍ය නම් ඒකේ තියෙන public රයිට් Telegram එකට ඇවිල්ලා මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවා වගේ රයිට් අපි public Telegram එකට ඇවිල්ලා රයිට් මේ PDF එක පොඩ්ඩක් බලන්න රයිට් මෙතන අපේ comprehensive program එක ගැන E to Z දාලා තිනවා ඒ වගේම තමයි අපේ mindset mastery program එක ගැනත් රයිට් ඕගොල්ලන්ට රයිට් බලා ගන්න හැකියාව තියෙනවා සා traders ලගේ journeys අපි වෙනම achievement tab එකක් තියෙනවා එතනදී අපි ඒව publish කරනවා රයිට් එතකොට රයිට් තමන්ට පුළුවන් ඇවිල්ලා රයිට් පිළිවෙලට අවශ්‍ය නම් ඉගෙන ගන්න රයිට් විශේෂයෙන්ම රයිට් ඔළුවේ තියාගන්න නිකන් බොරුවට අඳුරේ අතපත ගන්න එපා ඉගෙන ගන්න ඕන දේ හරියට ඉගෙන ගන්න මම මේ කියන්නේ ස්ට්‍රැටජිස් වලට බයිනවවත් concept වලට බයිනව තව වෙනත් කෙනෙක් කරන දෙයකට මේ බයිනව නෙමෙයි හරියට ඒ දේ හරියට කරන්න ඒ දේ තුලින් හරියට රයිට් සාර්ථක වෙන්න උත්සාහ කරන්න ඉතින් ICT concepts රයිට් හරියට ඉගෙන ගන්නවා නම් රයිට් අර මම කිව්වා වගේ ICT ගේ official YouTube channel එකේ තියෙන content ටික රයිට් හරියට බලන්න ගන්න. ඉතින් කැමති කෙනෙක්ට අපේ YouTube channel එකේ රයිට් content බලන්න පුළුවන්. රයිට් ගොඩක් දේවල් අපි දාගෙන හැබැයි ගොඩක් in detail information share කරලා නැහැ. ඒකට හේතුව පොඩ්ඩක් කාලය මදකම. ඉතින් මේ වගේ program එකක් අපි mentorship එකක් ඇතුලේ කරලා තිනවා. රයිට් යම් කිසි කෙනෙක්ට මේ මහන්සියට ඒ කැපවීමට ඒ පෙන්වන guidance එකට රයිට් මුදලක් රයිට් යොදවලා
ඉගෙන ගන්න අවශ්‍යයි නම් ඇවිල්ලා ඉගෙන ගන්න හැකියාව තියෙන. ඉතින් හරියට කන්ටෙන්ට් ටික බලලා රයිට් YouTube එකේ තියෙන ICT එකේ ජර්නි එක ස්ටාර්ට් කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ හොඳ YouTube channels තියෙන ඒවත් බලන්න. ඒවෙනුත් වැඩක් ගන්න. එහෙනම් guys හැමෝටම සුබ දවසක්. මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක අපි ඉස්සරහට හම්බ වෙමු.